Hello everyone, welcome back to my channel. මම උචිතා නිර්මාණි ජයවර්ධන. අද මම ඕගලන්ට මේ ෆ්ලෝරල් හෙයාර් ස්ටයිල් එක කියලා දෙන්න තමයි හදන්නේ. අපි බලමු මේ ෆ්ලෝරල් හෙයාර් ස්ටයිල් එක කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ear to ear part එක වෙන් කර ගන්නවා. ear to ear part එකෙන් ඉදිරිපස කොටසට කොණ්ඩ කොටස් 5ක් අපිට අවශ්‍ය වෙනවා. ear to ear part එකේ පිටිපස්සේ කොටසට අපිට කොණ්ඩ කොටස් 3ක් අවශ්‍ය වෙනවා. අපි ඊට පස්සේ මේ hair style එක කරන්න පටන් ගන්නේ nape area එකේ. මුලින්ම මේ විදිහට කොණ්ඩ කොටස් 3ක් අරගෙන අපි ස්කැල්ප් බ්‍රේඩින් එකක් තමයි කරන්න හදන්නේ. ස්කැල්ප් බ්‍රේඩින් එක කරන විදිය මම පියවරෙන් පියවර මීට කලින් වීඩියෝ එකක කියලා දීලා තියෙනවා. මේ උඩ තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බැලුවොත් හරියටම කොහොමද ස්කැල්ප් බ්‍රේඩින් එක කරන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මේ විදිහට හරිම ලේසියෙන් ස්කැල්ප් බ්‍රේඩින් එක කරගන්න පුළුවන්. ස්කැල්ප් බ්‍රේඩින් එක කරන ගමන් අපි හොඳට කොණ්ඩ කොටස් එකතු කරනකොට ඒ කොණ්ඩ කොටස් හොඳට තද වෙන්න එකතු කරගන්න ඕනේ. ටිකෙන් ටික එක කොටසක් අරගෙන නැවතත් එම කොටස මැද කොටසට එකතු කරලා හෙයාර් ස්ටයිල් එක කරගන්න පුළුවන්. බලන්න අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නවා. අපි ගාව තියෙන කොණ්ඩ කොටස් තුනේ මැද කොටසට තියෙනවා. ඒක ගෙතීමකට ගෙතනවා. ඊපස්සේ නැවතත් කොණ්ඩ කොටසක් ගන්නවා. මැද කොටසට එකතු කරනවා. ඊට පස්සේ නැවතත් ගොතනවා. ඔය විදිහට අපිට ස්කැල්ප් බ්‍රේඩින් එක කරන්න පුළුවන්. මේක පටන් ගන්න nape area එකෙන්. nape area එක කියන්නේ බෙල්ලේ යටම කොටසෙන් තමයි අපි පටන් ගන්න. ඊට පස්සේ අපි ඒක ස්මුදුන වෙනකන් ගොතාගෙන ඉවර වෙලා අපි එතනදී රබර් බෑන්ඩ් එකක් දාගන්න. කොණ්ඩේට ටයිට් කරලා රබර් බෑන්ඩ් එකක් දාගන්න. ඊට පස්සේ අපි නැවතත් ඒ nape area එකේම තියෙන අනිත් කොණ්ඩ කොටස, ඒ කියන්නේ දකුණු පැත්තට හෝ වම් පැත්තට තියෙන කොණ්ඩ කොටස අපි නැවතත් ස්කැල්ප් බ්‍රේඩින් එක පටන් ගන්න. ඒකත් කොණ්ඩ කොටස් 3ක් වෙන් කරගෙන මැද කොණ්ඩ කොටසට අපි නැවත අලුතෙන් එකතු කරගන්න කොණ්ඩ කොටස එකතු කරලා ගොතනවා. මේ ගොතන එක හැමතිස්සම අපි සාමාන්‍යයෙන් ගොතනට වඩා විරුද්ධ පැත්තට තමයි ගොතන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගොතන්නේ නුහුරටනේ ඇතුල් පැත්තට තමයි මේක ගොතන්න ඕන. අපි එළිය පැත්තට නෙමෙයි ගොතන්නේ. ඒතර තමයි අර මං කලින් වීඩියෝ එකෙත් ඒක හරියටම කියලා දීලා තියෙනවා. අර 3D ගතියක් එන්න අපි ඇතුළට තමයි ගොතා ගන්න ඕන. මේ විදිහට අපි උඩරම කොටස වෙනකම්ම ඒක ගොතාගෙන ඉවර වෙලා එතනදිත් නැවත රබර් බෑන්ඩ් එකක් දාගෙන කොණ්ඩේ ටයිට් කරගන්න. ඊට පස්සේ නැවත වතාවක් අපි ආයෙමත් කොණ්ඩේ කොටස අතෝරගෙන අනිත් කොණ්ඩ කොටසත් ඒ වගේ ස්කැල්ප් බ්‍රේඩින් එක කරනවා. ස්කැල්ප් බ්‍රේඩින් එක කරනකොට නීට්නස් කරගන්න අපිට ජෙල් හරි වැක්ස් හරි පාවිච්චි කරන්න පුළුවන්. ජෙල් හරි වැක්ස් හරි පාවිච්චි කරලා අපිට මේක ඉතාමත් පිළිවෙලකට කොණ්ඩ කොටස් එකතු කරන ගම ගෙතලා අපිට රබර් බෑන්ඩ් එක දාන්න. මේ තමයි පිටිපස්සේ කොණ්ඩ කොටස් තුනම ගෙතුවට පස්සේ අවසාන පෙන්වීම. ඊට පස්සේ නැවතත් අපි ඉදිරිපස කොටස පටන් ගන්න. ඉදිරිපස මිඩල් පාර්ට් එක. අපි ඉදිරිපස කොටස් 5කට බෙදාගත්තා. ඒකේ මැද කොටසින් තමයි අපි ගෙතීම ආරම්භ කරන්නේ. පෙර වගේම කොණ්ඩ කොටස් 3ක් ගන්නවා. අලුතෙන් එකතු කරන කොණ්ඩ කොටස එම කොටස් තුනේ මැද කොටසට තියෙනවා ගෙතනවා. ඒ වගේ අපිට ස්කැල්ප් බ්‍රේඩින් එක ටයිට් එකට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් රබර් බෑන්ඩ් එක දාලා ඉවර කරගෙන අපි දෙපස තියෙන කොටස් වලිනුත් ඒ විදිහටම බ්‍රේඩින් එක කරගන්න. බ්‍රේඩින් එක මේ වගේ ස්කැල්ප් බ්‍රේඩින් එකකට දැන් ගොඩාක් ගෑන් ළමයි ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා සැලොන්ස් වලට ආවහම ස්කැල්ප් බ්‍රේඩින් වලට. මේ වගේ ගයක් ඉගෙන ගත්තොත් ගෙදරදී වුණත් අපිට ඉතාමත් පහසුවෙන් අත හුරු කරගත්තොත් අපිට ගෙදරදී වුණත් කරගන්න පුළුවන්. ඕනම දෙයක පුහුණුව තමයි වැදගත්. පුහුණු වෙන්න අපිට පුළුවන්. ඊට පස්සේ දකුණු අත පැත්තට තියෙන තුන්වෙනි කොටසත් අපි මේ විදිහට
ස්කැල්ප් එකට ටයිට් කරලා බ්‍රේඩ් එක කරගන්න. ඔයගොල්ලෝ මගේ channel එකට අලුතෙන්ම ආපු කෙනෙක් නම් මගේ channel එකේ hair style ගැන ලොකු දැනුමක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වීඩියෝස් ගොඩක් ප්‍රමාණයක් දැන්ටමත් අප්ලෝඩ් කරලා තියෙනවා. channel එක subscribe කරලා තියාගත්තොත් අලුතෙන් ගෙන ගන්න කෙනෙක්ට වුණත් මගේ channel එක හරහා ගොඩක් ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි සියලු කොටස් ගොතාගෙන අවසන්. ඊට පස්සේ අපි ඉතුරු වෙලා තියෙන කොණ්ඩ කොටසට hair style එක කරන්න තමයි යන්නේ. අපි ඉතුරු වෙලා තියෙන කොණ්ඩ කොටසට රබර් බෑන්ඩ් එකක් දාලා මේ වගේ ඩෝනට් බන් එකක් දාගන්න. ඩෝනට් බන් එකක් දාගත්තේ අපිට මේ කොණ්ඩේ ටිකක් උස් පෙනුමට හදාගන්න ඕන නිසා. ඊට පස්සේ පොඩි පොඩි කොණ්ඩ කොටස් ගෙන අපි ඒවා ට්විස්ට් කරනවා. ඒ කියන්නේ අඹර ගන්නවා. අඹරගෙන අපි මේ වගේ ලස්සන මලක් හදාගන්නවා. කොණ්ඩේ අඹරලා ඊට පස්සේ ඒක රවුන්ඩ් කරලා, ඒ කියන්නේ රෝලක් වගේ හදලා ඒ විදිහටම මලක් ආකාරයට ඔය පෙන්නන විදිහට තියලා ඒක ක්ලිප් කරගන්න. ඔය වගේම අර ඩෝනට් බන් එකක් අපි දාගත්ත ඩෝනට් බන් එක වැහෙන්නම ඒ වගේම සියලු කොණ්ඩ කොටස් ට්විස්ට් කරලා රවුන්ඩ් කරලා මලක් ආකාරයට හදලා දානවා. හරිම ලේසි. මේ වගේ hair style එකක් කරන්න දැක්කහම අමාරුයි වගේ කියලා හිතුණා. හරිම ලේසි. කරගෙන යනකොට තේරෙනවනේ කොච්චර ලේසිද කියලා. හැමතිස්සෙම පුහුණුව තමයි වැදගත්. පුහුණු වෙන්න ඕනම දෙයක් පුළුවන් වෙනවා. නැවතත් සියලු කොණ්ඩ කොටස් මේ වගේ ට්විස්ට් කරලා ඔය වගේ පින් එකක් ගහලා මලක් ආකාරයට පේන විදිහට තියාගන්න. මේක අපිට දෙවෙනි මනමාලි කෙනෙක්ට උනත් චර්ච් වෙඩින් එකක දෙවෙනි මනමාලියෙට උනත් අපිට මේ hair style එක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් flower girls ලට little maids ලට අපිට මේ hair style එක දාන්න පුළුවන්. ගොඩක් ලස්සනයි මේ වගේ hair style flower girls ලටත් little maids ලටත් ආවහම group එක ගොඩක්. දැන් බලන්න මේ අවසාන පෙනුම. ලස්සනයි නේද? මේ වගේ hair style ගැන තවත් දැනුම වැඩි කරගන්න ඕන නම් උචිතා නිර්මාණි YouTube channel එකට ගිහිල්ලා මාව subscribe කරලා තියාගන්න. Thank you.